කවුද TikTok ඉඳලා මෙතනට ආවේ? හරි. එහෙනම් ඔයගොල්ලෝ බලන්න ඇති වීඩියෝ එක අලුත් අයටත් එක කියන්නේ මම TikTok එකේ මෙන්ෂන් කරා. මේ වීඩියෝ එක ඉස්සෙල්ලාම ඉන්නකෝ පිළිවෙලට කතා කරමුකෝ අපි. මේ වීඩියෝ එක දාන්නේ ෆොරින කෙනෙක්ව අඳුරගෙන සම්බන්ධතාවයක් පටන් අරගෙන වෙන රටක ජීවත් වෙන්න කැමති අය. නංගිලාට සහ මන්දිලාට. ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න ඕනේ. මුලින්ම කතා කරොත් කොහොමද ඩේටිං ලෝකේ අපිට තියෙන තැන කියලා බැලුවොත් මම ඉස්සෙල්ලා මීට කලින් දාපු වීඩියෝ එකේ දාලා ඇති අපේ පිරිමි ළමයින්ට තියෙන තැන. මොකද මේ ඉන්දියන් හේට් එක නිසා ඒක මම වැඩි දැන් මෙතන විස්තර කරන්නේ නැහැ. අපි පිරමිඩ් එක මේ හයිරාකි එක ගත්තොත් ඒකේ අපි ඉන්නේ පල්ලෙහාම. හරි? ඒකට අපි වෙනම ටැක්ටික් එකක් වෙනම මම කියන්නම් ඕගලන්ට යූස් කරන්න පුළුවන් typical dating websites නැතුව කරන්න පුළුවන් methods. ඒක නෙවෙයි අද මෙතන කතාව. මේ අපි normally අපි දකින dating websites වලින් date කරන විදිය. නංගිලා ගැන කිව්වොත්, girlsලා ගැන කිව්වොත්, ඕගොල්ලන්ව ඇත්තටම international dating websites වල දන්නේ නැහැ ශ්‍රී ලංකන් girlsලව. මොකද අපි වැඩි එතන active නැති නිසා. එහෙම නැත්තම් දැන් ගොඩක් වෙලාවට ගර්ල්ස්ලගේ පැත්තෙන් බැලුවොත් දැන් වැඩිම මාකට් එකක් තියෙන්නේ ඒෂියන් ගර්ල්ස්ලට. එකක් තමයි ෆස්ට්ම මාකට් එක තියෙන්නේ ෆිලිපින් ගර්ල්ස්ලට. ඩේටින් කරන ෆොරිනර්ස්ලා හොයනවා. ෆිලිපින් ගර්ල්ස්ලා මොකද ඒගොල්ලෝ හරි කඩිසරයි. ඒගොල්ලෝ ප්‍රියමනාප පෙනුම සහ ඒගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ලිනස් එක හින්දා. ඉතින් ඇත්තටම බැලුවොත් ලංකාවේ ගෑනු ළමයින්ටත් හරියට මේක මාකට් වුණොත් ලොකු තැනක් තියෙන්න පුළුවන් කියන එක මම කියන්න ඕනේ. ඉතින් ඒ ටික කියලා ඉවර වෙලා අපි බලමු මං කිව්ව dating websites තමයි මොනවද මං කිව්වේ international cupid එතකොට bumble tinder okcupid hinge සහ badoo ඔය ටික ඔයිට අමතරවත් තව dating websites තියෙනවා ඒ වුණාට මේවා තමයි ගොඩාක්ම internationally search කරනකොට ගොඩාක් diverse ඒ කියන්නේ different හැම සංස්කෘත හැම කල්චර් එකෙන්ම හැම භාෂාවම කතා කරන ගොඩක් diversify වෙච්ච crowd එකක් හොයනවා. ඉතින් එතනදී ලංකාවේ ආයටත් easily එතනට mix වෙන්න පුළුවන් හින්දා තමයි මම මේ ගොඩාක් දාන්න නැතුව මේ කිහිපය දැම්මේ. හරි? එක මේකේ මේ වෙබ්සයිට්ස් වල හරියටම යන්න link එක මම දැන් මේ වීඩියෝ එකේ අන්තිමට දානවා. හරි? ඒක එකක්. එතකොට කොහොමද ඕගොල්ලෝ මෙතනදී මම TikTok මගේ වීඩියෝ එකේ නම් කතා කරා මේ gratis version එකයි ඒ කියන්නේ free version එකේ ගෙවන paid version එකේ තියෙන වෙනස වාසි සහ අවාසි ඒක එතන බලලා අප ඒ ඕගොල්ලෝ තෝරගත්ත dating website එකට ගිහිල්ලා ඒ link එක click කරන්න. කරාට පස්සේ එනවා profile page එකනේ. profile එක ආවට පස්සේ කොහොමද ඕගොල්ලෝ profile ක්‍රියේට් කරනකොට මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න. ස්ට්‍රෝං ෆොටෝ එකක් යූස් කරගන්න ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරද්දී. ඒ කියන්නේ හොඳ කියන්නේ ඈතට කරලා ගන්න එපා ෆොටෝස්. ක්ලියර් හෙඩ්ෂොට් එකක් වෙන්න ඕනේ. ඒ වගේම තව ඔයාට ඇඩ් කරන්න තව chances දෙනවා නම් තව පොඩ්ඩක් බොඩි ෂොට්ස් උත් පෙන්නන්න. මම මේ කියන්නේ ඇඳුම් නැතුව නෙමෙයි හොඳට ඇඳගෙන වැදගත් විදිහට පොඩ්ඩක් ඈතට ගිහිල්ලා බොඩි ෂොට්ස් උත් ගන්න. ඊට පස්සේ තමයි තවත් මිනිස්සු බලන දෙයක් තමයි හිනාව. dental hygiene දත් කොහොමද කියන එක මේක ඔයගොල්ලන් දැන් hina වුණත් මේක තමයි ඇත්ත තත්ත්වය. හොඳ ඒක නිසා at least එක ෆොටෝ එකක් ඕගොල්ලෝ hina වෙලා ගන්න. හරි? එතකොට ඒකත් clear. ඊළඟ එක තමයි ඔයාලගේ තියෙනවා නම් hobbies ඔයාගේ personality ඔයා dance කෙනෙක් නම් dancing කරන photos දාන්න. එහෙම නැත්නම් ඔයා මුහුදු යනවා නම් ඔයාගේ boards එකේ හිම දාන්න. ඔයා ක්‍රීඩා කරනවා නම් ඒ වගේ photos දාන්න. එතකොට ඔයා කවුද කියන එක ඒගොල්ලන් අයිඩියා එකක් ගන්න. එහෙම නැත්නම් මොනවත් ඕනේ ඔයා උයනවා නම් කේක්ස් හදනවා නම් ඒ වගේ ෆොටෝ එකක් දාන්න. හරි? ඔයගලන්ට තේරෙනවනේ මේ ජෙනරලයිස් අයිඩියා එක. සමහරව ආසයි දැනගන්න ඔයගොල්ලෝ ට්‍රැවල් කරනවාද කියලා. ඉතින් එහෙම කොහේ හරි ඔයගොල්ලෝ යන්න කැමති කෙනෙක් නම් රටින් පිටම වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කොහේ හරි ගියොත් ඒ ට්‍රිප්ස් වල හොඳ ෆොටෝස් අරගෙන දාන්න. ඔය දැමිය යුතු නැති ඒවා අපි වෙනම කතා කරමු මේ ප්‍රොෆයිල් ෆොටෝස් ගැන. එතන ඒ ප්‍රොෆයිල් ෆොටෝ එක තමයි ඇත්තටම ස්ටෙප් ස්ටෝන් එක. ඒ කියන්නේ ඒක තමයි most important thing. ඔයගොල්ලෝ හරියටම කරන්න ඕන දේ. හරි ඒක බලලා තමයි මිනිස්සෙක් ක්ලික් කරන්නේ හරි නැත්තේ. හරි මේ වගේ දැන් බයෝ එක ලියනකොට මේ වගේ phrases use කරන්න. I'm passionate about. එහෙම නැත්නම් on weekends I like to do.
one thing you should know about me. ඔය වගේ phrases use කරන්න. මොකද මම හිතන්නේ ඔයගලන්ට සිංහලෙන් ලියන්න බෑ. මේවා ඔක්කොම ඉංග්‍රීසි වලින් තමයි ලියන්න වෙන්නේ. ඒ වගේ phrases use කරන්න. ඒවා අපි දිගින් දිගට පස්සේ නෙමෙයි කතා කරමු. subscribe කරලා තියාගන්න. හරි? තව එකක් තමයි ඔයගොල්ලෝ මේ වෙබ්සයිට්ස් වලට යනකොට හුඟා පරිස්සම් වෙන්න. ස්පෙෂලිම ඔයගොල්ලෝ Tinder යන්න හිතනවා නම් හරි. ඒ පැත්ත පොඩ්ඩක් safety එක බලා ගන්න. ඔයගොල්ලන්ගේ personal informations contacts කිසි කෙනෙක් එක address එක කිසි කෙනෙක් එක share කරන්න එපා. ඒ වගේම bank details මොනවත්ම share කරන්න එපා මොනම හේතුවකදීවත්. තව එකක් තමයි WhatsApp numbers උත් easily දෙන්න එපා. ගොඩක් ඔයා එයාව ටෙස්ට් කරලා හොඳටම ෂුවර් වුණොත් විතරයි එහෙම කෝල් කරන්න ඔයගොල්ලෝ ඒගොල්ලන්ට මේ personal numbers දෙන්නේ. මොනවා හරි දෙයක් ඔයගොල්ලන්ට suspicious නම් hacking වගේ නම් මෙයා මේ cheater කෙනෙක් කියලා හිතෙනවා නම් ඒක report කරන්න වෙබ්සයිට් එකට. තව එකක් තමයි ඕගොල්ලෝ meet වෙනවා නම් කෙනෙක්ව හැම වෙලාවෙම දැන් ලංකාවට ආව foreign කෙනෙක් හරි කමක් නැහැ meet වෙනවා නම් public place එක meet වෙන්න ස්පෙෂලි මම මේ ගෑනු ළමයින්ට කියන්නේ. අනිත් එක තමයි යාළුවෙක්ට ඔයා කාවද meet වෙන්නේ ෆොටෝ එක පෙන්නලා ඔයාගේ plans ඔක්කොම කියන්න. ඔයා පුළුවන් නම් ඔයාගේ මේ ඔයා ඉන්න තැන share කරන්න. හොඳේ? ඔයාගේ location share කරන්න යාළුවෙක් එක්ක. හරි family එකත් එක්ක හරි. ඒ වගේම ඔයා first meeting එකේදී දැක්ක ගමන් ඔයාට මොකද්ද මෙයා ගැන හිතෙන්නේ? මොකක් හරි අමුතු හැඟීමක් හිතෙනවා නම් කවදාවත් යන්න එපා. කවදාවත් ඒක ඉක්මනටම එතනින් ඒක ඉවර කරලා එන්න. ඒ trust your instincts ඒක හරිම important. හොඳේ? තව එකක් තමයි ඕගොල්ලෝ තව ඒගොල්ලන්ව ගොඩක් වෙලාවට දැන් මේ වෙන කල්චර් එකක් ක්‍රොස් කල්චර් ඩේටින් කරන අය ආසයි වෙන කල්චර් එකක් Tamanට වඩා වෙනස් කල්චර් එකක් අඳුරගන්න. ඉතින් ඒක ඕගොල්ලෝ ඔප්ටිමයිස් කරගන්න. ඕගොල්ලෝ ලංකාවේ කෑම ගැන කතා කරන්න, ලංකාවේ ෆෙස්ටිවල්ස් ගැන කියන්න, කල්චර් එක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඒගොල්ලන්ට. හොඳේ? තව එකක් තමයි ප්‍රොෆයිල් එක. ඒව ප්‍රොෆයිල් එකේ ලියන්න. හරිද? එතකොට ඒගොල්ලන් ඉන්ට්‍රෙස්ට් වෙනවා. අනේ මෙයාගේ මේ කල්චර් එක මම දැනගන්න කැමතියි කියන එක. හරි? තව එකක් තමයි ඔයා හොඳටම පැහැදිලිව කියන්න ඔයාට මේ ඩේටිං වෙබ්සයිට් එකේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. ඒක තමයි ඔයා බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්ද එහෙම නැත්නම් සීරියස් රිලේෂන්ෂිප් එකක්ද එහෙම නැත්නම් ඔයා කෙලිම මැරේජ් එක නම් කරන්න හිතන් ඉන්නේ ඒක කෙලින්ම ලියන්න මම බලාපොරොත්තු වෙන්නේ මේ මැරේජ් එකකට යන්න කියන එක හරි පැහැදිලිව කියන්න. තව එකක් තමයි ඔයාගේ පුද්ගලික විස්තර ගොඩක් නොකියුවත් මෙහෙම දෙයක් තියෙනවා නම් දැන් ඔයාට දරුවෝ එහෙම ඉන්නවා නම් ගොඩක් අනිත් අයගේ ටයිම් වේස්ට් කරන්නේ නැතුව මොකද ඊට පස්සේ ඒවා ඉලිවෙච්ච ගමන් ඒගොල්ලෝ ඊට පස්සේ එතනින් එහාට යන්නේ නැහැ සීරියස් අය වුණත් නේ. ඒක නිසා දාන්න මම මෙහෙමයි පුංචි විස්තරයක් දාන්න ඔක්කොම දාන්න එපා. තමන්ව හොයාගන්න ඉන්න තැන හොයාගන්න නැතුව දාන්න පුළුවන් නේ. මට බබෙක් ඉන්නවා මම ඩිවෝස් වෙලා. එහෙම නැත්නම් මගේ වයිෆ් නැති වෙලා මම මෙන්න මේ ඩුබායි වල රස්සාවක් කරන්නේ බබාලා ඉන්නේ මගේ අම්මත් එක්ක මොනවා හරි චූටි දෙයක් දාන්න ඕනේ. හරිද? පොඩි දෙයක් දාන්න. හැබැයි ගොඩක්ම පෙන්වන්න ඕනේ. කියන්නේ ඇත්තටම ඉතා වැදගත් ඔයාගේ මේ ඔයා සිංගල්ද කියන එක එතන පැහැදිලිව පෙන්වන්න. මොකද ඕගලන්ට බැඳලා වයිෆ්ලා ඉන්න ළමයි ඉන්න මිනිස්සු මෙතනට යන්න එපා. හරිද? කරලා ලංකාවේ නම කන්න එපා කියලා තමයි මම කියන්නේ. තව මොනවා හරි තියෙනවා නම් ඕගලන්ට දැනගන්න එකක් මෙතන කමෙන්ට් කරන්න. මම ඉස්සරහට දානවා ඕගලන්ට හරියටම මේක එක පාට ඇහැ යන්න හදාගන්නේ කොහොමද? ලියන්න ඕනේ ඒවා මොනවද? මම දැන් මෙතන කෙටියෙන්නේ කිව්වේ. ඒ ටික දාන්න මොකද ටයිම් නැහැ. ආයි පාරක්. ඕගලන්ට විශේෂ දැනගන්න ඕන දේවල් තියෙනවා නම් දාන්න. ඒ එක මම සම්ප්‍රදායික නොවන මේ ෆික්ස් ඩේටිං වෙබ්සයිට් නැතුව තව හඳුරගන්නේ කොහොමද ෆොරිනර්ස්ලව සහ මේ රටවල් වලට මේ බටහිර රටවල් වලට ආවේනික ඩේටිං වෙබ්සයිට්ස් වලට යන විදිහ මම ඕගලන්ට කියන්නම්. ඕකේ. එහෙනම් මේක තමයි මගේ නත්තල් තෑග්ග ඕගලන්ට. Happy New Year.